මම සංසජය කොඩි අද වගේ වෙප්‍රජ ඩියවර්මට ඩිය සිටිසගේ 40 වීඩියකින් අපි කතා කරන්නේ ස්කිල් ෂොප් සිස්ටම් එක ඇඩමින් ඩෑෂ්බෝඩ් එක සහ ඒක තියෙන සමරයිස් රිපෝට් එක ප්‍රෝග්‍රෑම් කරන ඉදිය ගැන එතවට මුලින් අප මේක අවුට්පුට් එක කොහොමද වැඩ කරන්න කියලා බලන්න එක නම අපේ අවුට්පුට් එකට යනවා ඔයාලට පේනවා ඇති මේ මුළු ඉන්ටර්ෆේස් එකම ගොඩක් මොඩර්න් විදිහට ඩිසයින් කරලා තියෙනවා ටේකින් CSS පාවිච්චි කරලා මුලින්ම වම් පැත්තේ බැලුවොත් මෙතන තියෙනවා අපේ නැවිගේෂන් සයිට් බාර් එක මේ කරා ඇඩ්මින් සිස්ටම් එකේ අනිත් මොඩ්ස් වලට ඒ කියන්නේ යූසර් මැනේජ්මන්ට් ප්‍රොඩක්ට් මැනේජ්මන්ට් වගේ සෙක්ෂන් වලට ලේසියෙන් නැවිගේට් වෙන්න පුළුවන් ඒ වගේම පහලින් ඇඩ්මින්ගේ ප්‍රොෆයිල් ඩීටේල්ස් පේනවා වගේම සිකියුර් විදිහට සෙෂන් එක ඩිස්ට්‍රොයි කරලා සිස්ටම් එකෙන් අයින් වෙන්න ලොග් අවුට් බටන් එකක් මම මෙතන ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා එතකොට ඊට පස්සේ දැන් අපි මේ මේන් ඩෑෂ්බෝඩ් ඒරියා එකේ උඩින්ම තියෙන සෙක්ෂන් එකට ආවොත් මම මෙතන ස්ටේටස් කාඩ් හතරක් දාලා තියෙනවා මේවා නිකම්ම ස්ටැටික් ඩීටේල්ස් නෙවෙයි මේවා කෙලින්ම ඩේටාබේස් එකට කනෙක්ට් වෙලා රියල් ටයිම් වෙන ඩේටා ඔයාලට පේනවා ඇති දැන් සිස්ටම් එකේ ටෝටල් යූසර්ස්ලා 3ක් ඉන්නවා ඇක්ටිව් ප්‍රොඩක්ට්ස් එතකොට 20ක් තියෙනවා ඒ වගේම ටෝටල් රෙවෙනියු එක විදිහට රුපියල් 93000ක් ඇවිත් තියෙනවා සහ ටෝටල් ඕඩර්ස් 6ක් විදිහට පේන්න තියෙනවා ඇඩ්මින් කෙනෙක් සිස්ටම් එකට ලොග් වුණ ගමන් මුළු සිස්ටම් එකේම ප්‍රොග්‍රස් එක එකපාරින් බලා ගන්න මේක ගොඩක් උදව් වෙනවා ඊට පස්සේ අපි මැද සෙක්ෂන් එකට આવොත් මෙතන තමයි ඇඩ්මින්ට බිස්නස් ඩිසිෂන් ගන්න ලේසි වෙනවාම සමරයිස් රිපෝට් පෙන්නලා තියෙන්නේ වම් පැත්තේ තියෙනවා සේල්ස් බයි කැටගරි සෙක්ෂන් එක මෙතනින් අපේ සිස්ටම් එකේ විකිනන ප්‍රොඩක්ට්ස් වල කැටගරිස් අනුව ඒ කියන්නේ ඔෆිස් ටූල්ස් ඩිසයින් ඩේවොප්ස් වගේ කැටගරිස් වල කොයි එකෙන්ද වැඩිම ආදායමක් ඇවිල්ලා තියෙන්නේ කියලා ප්‍රසන්ටේජ් එකක් ප්‍රොග්‍රස් බාර්ස් වලින් බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට පේනවා ඇති මෙතන ඔෆිස් ටූල්ස් 150ක සේල්ස් එකක් තියෙනවා. මේක ඩයිනමික්ලි කැල්කියුලේට් කරලා තමයි මෙතනට එන්න වෙන්නේ මේ විදිහට. ඒ වගේම දකුණු පැත්තේ තියෙන මෙතන රෙවෙනියු ට්‍රෙන්ඩ් chart එක මාසෙන් මාසෙට සිස්ටම් එකේ ආදායම වෙනස් වෙන විදිහේ ග්‍රැෆිකල් විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අවසාන වශයෙන් මේ පල්ලෙහාම මම recent transaction කියන data table එක දාලා තියෙනවා. මේකෙන් ඇඩ්මින්ට පුළුවන් අලුතෙන්ම සිස්ටම් එක හරහා වෙච්ච orders වල details බලා ගන්න. මම මෙතන order ID එක බයර්ගේ නම එතකොට මිලදී ගත්ත product එක amount එක සහ payment status එක complete ද නැද්ද කියන අත්‍යවශ්‍යම details ටික summarize කරලා මම පෙන්නලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි මගේ admin dashboard එකේ front end view එක සහ data presentation එක වෙන්නේ. දැන් අපි බලමු අපේ VS Code එකට ගිහින් මේ UI එක ඊට පස්සේ දුවන අපේ back end logic එක සහ code එක කොහොමද program කරගෙන තියෙන්නේ. එතකොට මම ඒකට අපේ VS Code එක open කරගන්නවා. එතකොට VS Code එකට ආවට පස්සේ අපේ admin dashboard file එකේ තමයි මේකේ process එක තියෙන්නේ. මුලින්ම අපේ මෙතන system security එක ගැන හිතන්න ඕනේ. මෙතනදී මම session start එකක් කරා PHP session initialize කරලා තියෙනවා. ඊට පස්සේ if condition එකක් පාවිච්චි කරලා මම check කරනවා අදාළ user session එකේ admin login කියන variable එක true වෙලාද තියෙන්නේ කියලා. මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ unauthorized access prevention එකක්. ඒ කියන්නේ කවුරු හරි URL එක කෙලින්ම type කරලා admin panel එකට එන්න හැදුවොත් මේ condition එක false වෙනවා. header function එක හරහා ඒවා ආපහු login page එකට redirect කරනවා. මේක system එකේ basic route protection mechanism එකක්. ඊළඟට මෙතන require once හරහා මම මගේ database connection file එක include කරගෙන තියෙනවා. ඊට පස්සේ dashboard එකේ උඩින්ම තියෙන KPI key performance indicator cards වලට අදාළ data ටික ගන්නවම වෙනම query හතරක් execute කරලා තියෙනවා. මෙතනදී object oriented approach එක පාවිච්චි කරලා හදාගත්ත database class එකේ search method එක තමයි පාවිච්චි කරන්නේ. record count එක ගන්නවම මෙතන count star කියන SQL aggregate function එකක් මුළු ආදායම එකතු කරලා ගන්නවම මෙතන sum function එකක් පාවිච්චි කරලා තියෙනවා. මේ result එක fetch as කරහා associative array එකක් විදිහට අරගෙන එකපාරම variable එකට assign කරගන්නවා. code එක optimize කරගන්න. ඊට පස්සේ මේක තමයි recent transaction table එකට data ගන්න පාවිච්චි කරපු query එක. අපි order table එකේ තියෙන data විතරක් මදි අපිට user ගේ නම සහ product එකේ නම පෙන්නන්න ඕන නිසා මම මෙතන inner join පාවිච්චි කරලා order user සහ product කියන tables තුනම link කරලා තියෙනවා.
අදාළ ෆොරින් කී සරහා user ID සහ product ID ඊට පස්සේ මෙතන order by o.created at DESC close එක වගේ අලුත්ම orders ටික උඩට sort කරලා මෙතන limit 5 හරහා අලුත්ම records 5ක් විදිහට result එක සීමා කරලා තියෙනවා database payload එක සහ server load එක අඩු කරන්න. ඊට පස්සේ අපේ මෙතන front end part එක මේ විදිහට තියෙනවා කරගත්ත dashboard එකේ තියෙන වැදගත්ම කොටස තමයි අපේ summarize report එක. ඒකේ sales by category එක හදනවා විශේෂ query එකක් ලියලා තියෙනවා. මෙතනදී categories ඔක්කොම පෙන්වන්න ඕන නිසා මම left join පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම group by c.id close එක පාවිච්චි කරලා ඒ category එකට අදාළ orders කීයක් තියෙනවද ඒ වගේම ඒ category එකේ total revenue එක කීයද කියලා aggregate කරලා ගන්නවා. මේකත් වැඩිම ආදායමක් තියෙන එක උඩට එන්න order by total DESC කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ දැන් අරගත්ත summarize data ටික front end එකට render කරන්නේ මෙහිමයි. මම while loop එකක් පාවිච්චි කරලා data iterate කරනවා. මෙතනදී ගොඩක් වැදගත් business logic එකක් තියෙනවා. ඒ තමයි percentage calculation එක. මෙතන ඔයාලට පේනවා ඇති $sign cat total මෙතන dash $sign total earnings කියන මේ mathematical formula එක පාවිච්චි කරලා මේ අදාළ category එකේ percentage එක හොයනවා. මෙතනදී division by zero error එකක් එන එක නවත්තන්න ternary operator එකක් පාවිච්චි කරලා $sign total earnings 0ද කියලා check කරලා තියෙන්නේ. ඊට පස්සේ calculate කරගත්ත $sign percent අගය කෙලින්ම tailwind css වලින් හදපු progress bar එකේ inline css property එකක් විදියට මෙතන style width එකට bind කරලා තියෙනවා. මේකෙන් dynamically progress bar එක හැදෙනවා. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ මෙතන අවසාන වශයෙන් recent transaction table එකට data bind කරන්න කොහොමද කියලා බැලුවොත් මුලින්ම මෙතන මම $sign recent orders object එකේ num rows 0ද කියලා check කරනවා. ඊට පස්සේ while loop එකක් කරහා table rows ඒ කියන්නේ tr generate කරනවා. මෙතනදී මම data formatting ටිකක් කරලා තියෙනවා UA එක ලස්සනට පෙන්නන්න. උදාහරණයක් විදිහට order ID එකේ දිග වැඩි නම් මෙතන sub str පාවිච්චි කරලා මුල් අකුරු 8 විතරක් පෙන්නනවා. ඒ වගේම අපේ මුදල් අගයන් number format හරහා දශම ස්ථාන දෙකකට හදලා තියෙනවා. මම කලින් වීඩියෝස් වල උන්තරම් explain කරලා තියෙනවා. ඊට පස්සේ time stamp එක අපේ date එක සහ මෙතන trt time function එක පාවිච්චි කරලා user friendly විදිහට format කරලා UI එකට pass කරන්නේ. එතකොට මේ විදිහට තමයි මුළු admin dashboard එකම වැඩ කරන්නේ. එතකොට මම හිතනවා explain කරපු පැහැදිලි කියලා. Thank you very much, man. So that's all.